බලමු මූර්තියක් හදන්න අවශ්‍ය කරන මැටි කොහොමද භාවිතයට ගන්න කියලා. ඉස්සර මට මතකයි ඉස්කෝලේ යන කාලේ අපි ඇලට බහැලා ඇලේ තියෙන කිරි මැටි හාරලා ගත්තා. අරගෙන මූර්තිය හදනකොට සමහර වෙලාවට මූර්තිය මේමම පාත් වෙනවා. ඒකට හේතුව වතුර වැඩි. සමහර දන්වල අපි මූර්තිය හදලා ගත්තා හුඹස් මැටි තලලා අඹරලා එහෙම කරලා ගත්තා. සමහර වෙලාවට මූර්තිය හදලා ඉවර වෙලා දවසක් දෙකක් යනකොට මූර්තිය කැලි කැලි වලට පුපුරලා පැලිලා කඩන් වැටෙනවා. මේකට හේතුව මැටි වල තියෙන පදමක්. එහෙම නැති වුණා නම් ඔය මැටි වලින් වළං හදන කට්ටියගේ වළං දෙකට තුනට පුපුරන්න ඉපේ. මූර්තිය හදනේම කැඩිලා පුපුරලා කඩා වැටෙන්න ඉපේ. පස්සේ අපි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි දන්නේ මූර්ති හදන්න අවශ්‍ය කරන මැටි පදම් කරගන්න ඕන කියලා. අපි කොහොමද පදම අඳුරන්නේ? කොහොමද පදම් කරන්නේ? ඉතින් අපි බලනවා මැටි කොයි වගේද කියලා. මැටි පදම් කරගන්නේ මැටි අනන්න ඕන. මේ අපි එකතු කරන්නේත් මැටි කනා ගන්න ඕන නිසා නැත්තම් මැටි වේලිලා තිබුණේ මැටි ටික මේ විදිහට ඇඟිලි අතරින් යනකොට අතේ රස්නෙට මැටි මේ හොඳට පදම් වෙනවා වේලෙනවා. මැටි හොඳට පදම් වුණාම මෙහෙම මැටි ගෑවෙන්නේ නැහැ අතේ. දැන් මැටි අතේ ගෑවෙනවා. මැටි හොඳට පදම් වුණාම මැටි අතේ ගෑවෙන්නේ. හරි. දැන් මේ මූර්තියට අවශ්‍ය විදියට මම හිතනවා මේක ඇනිලා තියෙන්නේ. ඔන්න මම හිතනවා දැන් මූර්ති හදන්න අවශ්‍ය කරන ප්‍රමාණයට මේ මැටි පදම් වුණා කියලා. අති මෙහෙම අනනකොට අතේ ගෑවෙන්නේ නැතිනම් මූර්ති පදම ඇවිල්ලා. ඉස්සර අපි මැටි අනනකොට අතේ ගෑවුණා. හැබැයි දැන් අතේ ගෑවෙන්නේ නැහැ. දැන් අපි ඇඟිලි කරුවස්සෙන් ගිහිල්ලා මේ අතේ පුරා හොඳට මැටි ටික ඇවිදලා දැන් මේව පදම් වෙලා තියෙන්නේ. අපි කොහොමද නිශ්චිත වශයෙන් දැනගන්නේ මැටි පදම හරි කියලා? ඉස්සෙල්ලා ගන්නවා මේ විදිහට පොඩි මැටි ගුලියක්. අරගෙන ඉවර වෙලා මේක මෙහෙම හදා ගන්න පොඩි කොයිල් එකක්. දැන් මේ මැටි මේ විදිහට කොයිල් එකක් හදා ගන්නවා. මේ ඔන්න දැන් මම කොයිල් එකක් හදුවා මේ කොයිල් එක මෙහෙම නමනකොට කැඩිලා වැටෙන්නේ නැතිනම් මේකේ පදම හරි. මේ ඕන විදියකට නමා ගන්න පුළුවන්. මේ බලන්න. එහෙමනම් මේකේ පදම හරි මේ අපිට පුළුවන් දැන් මේකෙන් ඕනම විදිහේ මූර්තියක් හදන්න පුළුවන් මේ. ඔව් දැන් ඔක නමන්න පුළුවන්. මේක ටස් ගාලා මේ හරියකින් දැනකින් කැඩලා යනවා නම් තව දැනකින් කැඩලා යනවා නම් අපිට මොකද වෙන්නේ? අපිට මූර්තිය හදන්න බෑ. මේ දැන් පුළුවන්. මේ ගැඩවිලෙක් වගේ අණුවෙක් වගේ මේක මේ ඕන ගානට නැමිලා යනවා. මේ බාන්න කිසි කරදරයක් නැහැ. නමන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් අපිට මූර්තියක් හදන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ සරලම හැඩ ටිකක්. අපි බලමු කොහොමද අපි බෝලයක් හදන්නේ. දැන් අපිට මැටි දිනවනේ. මැටික ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊළඟට මොනවද ඕනේ? මූර්තියක් හදන්න පොඩි පොඩි ටූල් ටිකක් ඕනේ. කඩේ නම් මේ ටූල් සෙට් එකේ එක එක විදිහට තියෙනවා. නමුත් මගේ ගාව එහෙම සල්ලි වලට ගත්ත ටූල්ස් නැහැ. මම හදාගත්ත ටූල් කීපයක් තමයි තියෙන්නේ විශේෂයෙන්. එකක් මෙන්න මේක. අනිත් එක මේක. මේ විදිහේ මේ පුංචි හැඳි වගේ ඒවා මේ විදිහේ පොඩි මේවා නම් මම මේ කඩෙන් ගත්ත හැඳි සෙට් එකක්. මේවට කියන්නේ පැලට් නයිස් කියලා. මේ එකක් මේ කම්බියක් නමලා මේ විදිහේ රවුමක් හදාගෙන මේක මෙහෙම ඇතුළට මෙහෙම දාලා මෙහෙම මැටි ටික අරගන්න පුළුවන් විදිහේ මේ විදිහේ ටූල් එකක්. එතකොට මේක ඉතින් ඔයගොල්ලන්ටත් මේ විදිහව හදාගන්න පුළුවන් Tamanට ඕන කරන මේ බලන්න අපිට කිසි කරදරයක් නැතුව ඇතුලේ තියෙන මැටි ටික හරලා ගන්න පුළුවන්. මෙන්න එතකොට මේ ටූල් එක. ඊළඟ එක මේක මුත්තේ වගේ දැන් අපිට ඇතුලේ සමහර වෙලාවට ඊටත් වැඩි අමුතු විදිහේ හැඩයක් ගන්න ඕන නම් මේ ආයෙත් ඒ විදිය මතු කරලා ගන්න පුළුවන්. ඊළඟ එක මෙන්න මේක එක පැත්තක්
පැතලි අනිත් පැත්ත උලයි. මේ මේකින් වෙන්නේ මේ අපිට ඕන කරන එකක් මෙහෙම කරලා තද කරලා හැඩයක් හදාගන්න පොඩ්ඩක් මදින්න මේ පොඩ්ඩක් පේනවද මන්ද ඔයගොල්ලන්ට ලස්සන හැඩයක් හදාගන්න ඕන නම් මේවට ඕන වෙනවා ටූල්ස් ඔන්න ඇත්තම මැටි තමයි සරල මූර්තියක් හදාගන්න තියෙන හොඳම මාධ්‍ය වෙන්නේ. සමහර කට්ටිය මේවා ගෙන් පස්සේ පිත්තල වලට ලෝකඩ වලට රත්තරන් වලට පවා යනවා. ඒ මොනවට යන්නත් ඉස්සෙල්ලා අපි මේ ක්‍රමවේදය දැනගෙන ඉන්න ඕන නිසා ඒකට ගැලපෙන ඉගෙන ගන්න ගැලපෙන හොඳම දේ තමයි මේ මැටි භාවිතය. එතකොට මේ විදිහේ වට මෙන්න මේක. ඊළඟට අපිට යමක් ඇතුළට හාර ගන්න නේ ලස්සන හැඩතල ටිකක් හදා ගන්න. අන්න. දැන් අපි මොකක් හරි ඔය විදිහේ දේවල් වලට. දැන් ඉතින් ඇත්තෙම ලොකු කොටසක් කපලා අයින් කරගන්න. ලොකු දෙයක් කරගන්න. මැටි ටික කාර ගන්න. මේ විදිහට මේ විදිහේ ටූල් පාවිච්චි කරන්න පුළුවන් මේ. එක විදිහේ හැඩ වලට. මේ හදපු මේ ගෝලේ මේ ඇතුලෙන් කපා ඉවත් කරන්න ඕන කොටසක්. මම ඔයගොල්ලන්ට මුලින් කිව්වා මූර්ති කියලා කියන්නේ මොඩලින් ඇන්ඩ් කාවිං කියලා. ඒ කියන්නේ ගොඩනැගීම සහ කපා ඉවත් කිරීම කියලා. දැන් අපි පටන් ගමු එක තැනකින් මේ කපා ඉවත් කිරීම කියන්නේ.